පිටු මේ මෑණියන් වහන්සේ මේ මනුස්ස ලෝකයට ආවේ රුවන්වැලිසෑය අරමුණු වෙලා. එහෙනම් ඔබ වහන්සේගේ ප්‍රතිසන්දිහිතේ අරමුණ මොකද්ද? රුවන්වැලිසෑය. එතකොට පෙර ජීවිතේ දැකපු රුවන්වැලිසෑය. එතකොට මේ ජීවිතේ භවංග සිත්වල අරමුණ මොකද්ද? ඒත් රුවන්වැලිසෑය. දැන් මේ රුවන්වැලිසෑය කියන්නේ ගිය ජීවිතේ දැකපු රුවන්වැලිසෑය. එතකොට මේ ජීවිතේ ඔබ වහන්සේ ඇහෙන් රූප බලන්නේ නැති, කනෙන් ශබ්ද අහන්නේ නැති, නාසයෙන් ගන්ධයන් විඳින්නේ නැති, දිවෙන් රස විඳින්නේ නැති, කයෙන් පහස විඳින්නේ නැතුව නිදා ගන්න ලෑස්ති වෙලා. එහෙම නැත්නම් අපි තුමු ගැඹුරු නිින්දෙදී මේ සිහින නොපෙනෙන නිින්දෙදී ඔබ වහන්සේට හට ගන්න භවංග සිත් හැම එකකම අරමුණ මොකද්ද? අතීත භවයෙන් දිගත් රුවන්වැලිසෑය. එතකොට මේකෙදි සඳහන් කරනවා අතීත භවයෙන් ගත්ත ඒ රුවන්වැලිසෑය පවා ෂණ්නිකව මේ භවාංග සිත් වලට ගෙනත් දෙන්නේ. ප්‍රතිසන්දි සිතට ගෙනත් දුන්නේ. චුති හිතට ගෙනත් දෙන්නේ. නේ? ඒ සියල්ලම කරන්නේ මරණාසන්න චිත්ත වීති ජවන් වලට ගෙනත් දෙන්නේ. කවුද? ස්පර්ශචෛසිකය. ඒතර ස්පර්ශචෛසිකේ කොච්චර ඩියුටියක් කරනවද? නේ? අතීත වූද, වර්තමාන වූද, අනාගත වූද, දුර වූද, සන්තික වූද, කුඩා වූද, හීන වූද, මහත් වූද, ප්‍රණීත වූද ඕනෑම ආරණයක් ඕනෑම ආරම්මණයක් විගසින් ගෙනල්ලා දෙනවා. විගසින් චිත්තචෛසිකව ස්පර්ශ කරනවා. දැන් අපිට හිතා ගන්නාම හරිම අමාරුනේ. අපි හිතමු අපි නිකමට ලෝකේ තියෙන වේගවත්ව වාහනේ නැගලිවලා ලංකාවේ ඉඳලා එහා කෙළවරට යන්න සාමාන්‍යයෙන් විනාඩි ගාණක් යනෝනේ. නේ වේගවත්ම වාහනේ උනත්. නමුත් මේ සිත කොයිතරම් වේගයෙන් අරමුණු වලට යනවද? ඒ පස්ස කියන චෛසිකයාගේ ස්වභාවය තමයි ගිහිල්ලා අරමුණ අරගෙන දෙනවා. අරමුණෙහි චිත්තචෛසික හප්පලා දෙනවා. හප්පලා අරමුණ ගන්න සියලු කටයුතු කරනවා. ඒතර බුදුරජාන් වහන්සේගේ ඥාණය කොයිතරම් බලන්න. නේ? අපිට මේ හිතක් හඳුන ගන්න බෑ. නේ සිත් පොට්ටනියක් හඳුන ගන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ සිතට ගිහිල්ලා සිත ඇතුලේ තියෙන චෛසිකයන්ට ගිහිල්ලා එක චෛසිකයක් අරගෙන ඒ චෛසිකේ විග්‍රහ කරන මෙන්න මෙච්චර දෙයක් මේක ඇතුලේ තිබෙනවා කියලා.